අයිබෝන් සිල්ලු දෙනාම ආදරයෙන් එකතු කරගන්නවා channel Max YouTube නාලිකාව ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකක් සඳහා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා රුමේනියාවේ family visa. ඒ වගේම රුමේනියාවේ couple visa. මොනවද මේ family visa කියලා කියන්නේ? මොනවද මේ couple visa කියලා කියන්නේ? family visa එකක් විදිහට රුමේනියාවට ගෙන්න ගත්තොත් family එකේ අය, ඒ වගේම couple එකක් විදිහට රුමේනියාවේ couple visa එකකින් රුමේනියාවට ආව මොනවද අපිට ලැබෙන වාසි? ඒ වගේම මොනවද අපිට ලැබෙන අවාසි? මේ සියලුම විස්තර ටික මේ වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රුමේනියාවට ෆැමිලි එකේ කෙනෙක් ගෙන්න ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඒ වගේම තමයි කපල් ජොබ් එකක් අයදුම් කළා කපල් වීසා එකක් අරගෙන රුමේනියාවට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඔන්න ඔයාලට තමයි මේ වීඩියෝ එක අවසානයේ තෙක්ම ඉතින් රැඳී සිටින්න ආරාධනා කරනවා. ලෝකයේ කොතැන සිටියත් සියලුම ගුවන් ටිකට් පත් සඳහා අමතන් WhatsApp ධන 94යි 76යි 88යි 11යි 279. හරි ඉතින් පවුල කෙනෙක් එක්ක එකට ජීවත් වෙන්න, ඒ වගේම ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක බොයිෆ්‍රෙන්ඩ් එක්ක එකට ජීවත් වෙන්න හැමෝම කැමතියි. හැමෝගෙම එකම බලාපොරොත්තුව තමයි ෆැමිලි එකේ අයත් එක්ක එකට ජීවත් වෙලා ඉන්න. ඉතින් ලංකාවේ වයිෆ් ඉන්නවා, ළමයි ඉන්නවා, නැත්නම් ලංකාවේ හස්බන්ඩ් ඉන්නවා, ළමයි ඉන්නවා, මෙහෙ එක්කෙනෙක් ඉන්නවා. ඒ වගේම තමයි ගර්ල්ෆ්‍රෙන්ඩ් ලංකාවේ ඉන්නවා, නැත්නම් බොයිෆ්‍රෙන්ඩ් රුමේනියාවේ ඉන්නවා. ඕ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් හැමෝම කැමති දෙන්න එකට රැකියාවක් කරන්න එකම තැන, එකම රටක ජීවත් වෙන්න. ඉතින් අපේ රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක මේ දේවල් ගොඩක් මිනිස්සුන්ගේ දුරස් වෙලා තියෙනවා. මොකද රැකියාවන් කරන්න අපි වෙනත් රටවල් වලට යන නිසා. හරි ඉතින් අපි දැන් කතා කරමු ෆැමිලි වීසා එකක් කියන්නේ මොකද්ද? එතකොට කපල් වීසා එකක් කියන්නේ මොකද්ද කියලා මුලින්ම කතා කරමු. ෆැමිලි වීසා එකක් විදිහට රුමේනියාවට එන්න බැහැ කාටවත්. ෆැමිලි එකක් විතර රුමේනියාවට එන්න බැහැ. ඒ ෆැමිලි එකේ මෙම්බර් කෙනෙක්, අපි උදාහරණයක් විදිහට හස්බන්ඩ් හෝ වයිෆ් රුමේනියාවේ ඉන්න ඕන. හස්බන්ඩ් මෙහෙ ඉන්නවනම් එයාගේ වයිෆුයි එයාගේ ළමයි ටිකයි රුමේනියාවට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙහෙ වයිෆ් ඉන්නවනම් එයාගේ හස්බන්ඩුයි ළමයිනු මෙහෙට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි කපල් එකක් ගත්තොත් ලංකාවේ ඉඳලා රැකියාවකට කෙලින්ම කපල් වීසා එකක් විදිහට එන්න පුළුවන්. කපල් වීසා කියලා මේක ස්පෙෂලි කැටගරි එකක් නැහැ. කපල් වීසා කියලා කියන්නේ එකම ආයතනයක රැකියාවක් කරන්න ලැබීම දෙන්නටම. උදාහරණයක් විදිහට කම්පැනි එකට එනවා. ඒ කම්පැනියේ වෙයාහවුස් එකක දෙන්නම් වැඩ කරනවා. එතකොට ඒක කපල් දෙන්නම එකතැන වැඩ කරන්න එන්න පුළුවන්. ඒ වගේම තමයි ගාමන්ට් ෆැක්ටරි එකට කාන්තා පිරිමි දෙන්නටම අයදුම් කරලා එන්න පුළුවන්. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්, බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් මේ කට්ටියටම එන්න පුළුවන්. එතකොට කම්පැනි වලට හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්, ගර්ල්ෆ්‍රෙන්ඩ්, බොයිෆ්‍රෙන්ඩ් මේ දෙන්නටම එන්න පුළුවන්. රෙස්ටුරන්ට් වලට, හොටෙල් වලට ඒ වගේ රැකියා පුරප්පාඩු තියෙනවා. කාන්තා පිරිමි රැකියා පුරප්පාඩුවකට එකම ආයතනයකට එනවා නම් ඉතින් ඒක කපල් වීසා එකක් විදිහට තමයි සලකා බලන්න පුළුවන්. ඉතින් මේකේ අපි මුලින්ම කතා කරලා බලමු අයදුම් කරන ආකාරය. ෆැමිලි වීසා එකක් අයදුම් කරන්න ඒජන්සි වලට බොහෝ වෙලාවට යන්න අවශ්‍ය නැහැ. සමහර ඒජන්සි වලින් ෆැමිලි වීසා සඳහා සපෝට් කරනවා ඩොකියුමන්ට් වලට. ඉතින් ඒ වගේම තමයි කපල් වීසා එකක් අයදුම් කරන්න ක්‍රමවේද තියෙනවා. සාමාන්‍ය ක්‍රමවේද දෙකට අපි කපල් වීසා එකක් විදිහට රුමේනියාවට එනවනම් ලංකාවේ තියෙන ඒජන්සි වලින් අයදුම් කරන්න පුළුවන්. රුමේනියාවේ ඉන්න කෙනෙක් කරා අයදුම් කරන්න පුළුවන්. නැත්නම් ඔන්ලයින් ජොබ් එකක් හොයාගෙන අයදුම් කරන්න පුළුවන්. කාන්තා පිරිමි රැකියා භාරතුවක් අරගෙන. හරිද? එතකොට අපි මේකේ දැන් බලමු අපි මේ සඳහා යන කාලය මොනවා කොච්චර කාලයක් යනවද කියලා. සාමාන්‍ය ෆැමිලි වීසා එකක් අරගෙන ෆැමිලි වීසා එකකට අවශ්‍ය දේවල් ඩොකියුමන්ට් ටික සබ්මිට් කරාම ඉමිග්‍රේෂන් එකට සාමාන්‍යයෙන් මාස 7ක් වගේ කාලයකින් මේ ටික කරගන්න පුළුවන්. සමහර විට මාස 8ක් 9ක් එන්න පුළුවන්. ලංකාවෙන් රුමේනියාවට එන්න ඒච්චර කාලයක් විතර යන්න පුළුවන්. ඉතින් ෆැමිලි වීසා වලින් අයදුම් කරාම අර වර්ක් පර්මිට් වලට එන කපල් වීසා වලට වඩා වේගයෙන් රුමේනියාවට එන්න පුළුවන්. ඉතින් මේකත් සමහර අයදුම් කරන ප්‍රාන්ත අනුව වෙනස් වෙනවා. ෆැමිලි වීසා එකක් අයදුම් කරන්න ඕන රුමේනියාවේ ඉන්න කෙනා තමයි අයදුම් කරන්න ඕන. ඉමිග්‍රේෂන් එකෙන් ඒ අදාළ ඉමිග්‍රේෂන් එකෙන් තමන් ඉන්න ප්‍රාන්තය අනුව තමන් අයදුම් කරන්න ඕන. ඉතින් මේ අයදුම් කරායින් පස්සේ එක තියෙන බුකරෙස්ට් වල එක ක්‍රමවේදයක්, ඒ වගේම තිමිසෝරවල එක ක්‍රමවේදයක්, කොන්ස්ටාන්තා මේ හැම පැතිවලම තියෙන්නේ ඩිෆරන්ස් විදිහ ක්‍රමවේද තියෙන්නේ. නමුත් යන කාලය කොහොම ගත්තත් අර කපල් වීසා ජොබ් එකක් අයදුම් කරලා එන කාලයට වඩා වර්ක් පර්මිට් එකේ කපල් වීසා එකක් එන්න ඕන. වර්ක් පර්මිට් සඳහා කපල් වීසා එන්නේ. ඉතින් ඒ එන කාලයට වඩා ෆැමිලි වීසා එකක් විදිහට එන කාලය අඩුයි, ඉක්මනින් එන්න පුළුවන්. ඉතින් ඒ වාසිය අපිට ෆැමිලි වීසා එකක් අයදුම් කරාම ලැබෙනවා.
ඊට පස්සේ අපි වියදම කතා කරලා බලමු අයදුම් කිරීම සඳහා. මුලින්ම ෆැමිලි වීසා එකක් සඳහා අයදුම් කරන්න සාමාන්‍යයෙන් ග්‍රොස් සැලරි එක මාස 3ක ග්‍රොස් සැලරි එකක් අපිට පෙන්වන්න වෙනවා අපේ රොමේනියාවේ තියෙන බැංකු account එකක අයදුම් කරන කෙනා. කලින් තිබුණේ මාස 3ක එක්කෙනෙක්ට. ඒ කියන්නේ අපි ලංකාවෙන් ගෙන්නන්නේ හස්බන්ඩ් නම් හස්බන්ඩ්ගේ හස්බන්ඩ්ට මාස 3ක ග්‍රොස් සැලරි එකක් අපි පෙන්වන්න ඕන අපේ account එකේ. දැන් එතකොට වයිෆ් මෙහි ඉඳලා අයදුම් කරත් ඒ විදිහම තමයි. එතකොට දැන් තව ළමයෙක් ආවොත් හස්බන්ඩ්ුයි ළමයා ආවොත් දෙකක් පෙන්වන්න වෙනවා අර වගේ වැටුම්. එතකොට දැන් අපි කියමු උදාහරණයක් විදිහට 4350යි ග්‍රොස් සැලරි එක දැන් තියෙන්නේ. ඒ වගේ මාස 3ක පෙන්වන්න වෙනවා. දෙන්නෙක් ආවොත් ඒකේ ඩබල් වෙනවා. දැන් මේ වෙනකොට අලුත් නීතියක් එනවා කියලා තියෙනවා මේ දෙන්නටම. අලුත් නීතියක් ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට. එතකොට රොමේනියාවේ ඉන්න කෙනාටත් ඒ ග්‍රොස් සැලරි එක පෙන්වන්න ඕන. එතකොට දෙන්නෙක් එක පෙන්වන්න වෙනවා එක්කෙනෙක් අයදුම් කරන්න. ඉතින් සාමාන්‍යයෙන් ලෙව් 25000කට වැඩි 25000ක් 27000ත් අතර මුදල පෙන්වන්න වෙනවා මේ හස්බන්ඩ් කෙනෙක් හෝ මෙහෙට ගන්නව නම් වයිෆ් මෙහෙට ගන්නව නම්. ඒක ඩිපොසිට් එකක් විදිහට පෙන්වන්න වෙනවා. ඒක තමයි මේක බැංකු ඒ කියන්නේ ගෙන්නන මිනිස්සයාට රොමේනියාවට ෆැමිලි වීසා එකක් විදිහට ගෙන්නනකොට ඒ කට්ටිය බලන්නේ මෙයා වෙනුවෙන් මෙයාව නඩත්තු කරන්න පුළුවන් දේවල් තියෙනවද කියලා. ඒ වගේම තමයි මේ බැංක් එක වගේම අනිවාර්යෙන්ම මේ ගෙන්නලා මේ කට්ටිය කොහෙද ඉන්න රෙන්ටල් කොන්ත්‍රාත් එකකුත් තියෙන්න ඕන. මේ රෙන්ටල් කොන්ත්‍රාත්තුව නිකන් කාමරයක් අරගෙනත් මදි. ඒ සඳහා අනිවාර්යෙන්ම ඒ අදාළ එන පුද්ගලයා එක්කෙනෙක්ද දෙන්නෙක් නම් ඒ අදාළ වර්ග මීටර් ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයක් විදිහට 52 කියලා කියනවා 55 කියලා කියනවා. අනිවාර්යෙන් ඒ වර්ග මීටර් ප්‍රමාණය තියෙන apartment එකක් තියෙනවා. apartment එකක් හරි ගෙයක් හරි රෙන්ටල් කුලියක් ගෙවන බදු ඔප්පුවක් තියෙන්න ඕන. ඉතින් මේකත් ඉදිරිපත් කරන්න වෙනවා ඉන්විටේෂන් ලෙටර් එක. එහෙම නැත්නම් ඉමිග්‍රේෂන් එකෙන් ඇප්‍රූවල් එකක් ගන්න පළවෙනි ඇප්‍රූවල් එක ගන්න මේ ටික ඕන වෙනවා. ඉතින් ඔයාට මෙහි බදු කොන්ත්‍රාත්තුවක් ගන්නවා කියන්නේ අවුරුද්දකට තමයි මේක ගන්න ඕන. ඉතින් ඒ සඳහා වියදමක් යනවා. ඒ කියන්නේ රෙන්ටල් එක අපි කියමු සාමාන්‍ය බුකරෙස්ට් වල ලෙව් 1500 උඩේව තියෙන්නේ. ලෙව් 1500ක් 2000 2500 වගේ කොටසක් යනවා. මෙච්චර විතර වර්ග මීටර 55 සීමාවේ තියෙන ඒවා. ඉතින් මේක මම රෆ්ලි කියන්නේ මෙච්චර විතර මුදලක් එනවා. හරියට ගාණක් නෙවෙයි. කියන්නේ ඒක අනිවාර්යෙන් ඔයා අරගෙන තියෙන්න ඕන. ඔන්න ඔය දෙක අනිවාර්යයි. ඒ වගේම තමයි කපල් වීසා එකක් අයදුම් කරනකොට මොනවද අවශ්‍ය වෙන්නේ? කපල් වීසා එකක් අයදුම් කරනකොට රුමේනියාවේ කම්පැනි මගින් ඔයාට ඉන්න තැන ඔයාට ලබා දෙනවා. ඒ වගේම තමයි අර වගේ ගැරන්ට් මනි බැංකුව වල අවශ්‍ය නැහැ. ඒ අදාළ ඒජන්සියට සහ මේවට වර්ක් පර්මිට් එකක් සඳහා අයදුම් කරාම ඔෆර් ලෙටර් එකේදී ඔයාට ගෙවීමක් කරන්න වෙනවා. එතකොට මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන් මොකද්ද වෙනස කියන එක. ඊට පස්සේ අපි බලමු රුමේනියාවට ආවෙන් පස්සේ දැන් මේකත් ඔක්කොම ටික දැන් ඊට පස්සේ අපි ඉමිග්‍රේෂන් එකේ මේ වැට් ටික ඉන්විටේෂන් එක ෆැමිලි වීසා එකෙන් ලැබුණා. ලංකාවේ ඉන්න කට්ටියට වර්ක් පර්මිට් එකට අඳුන් කරලා වර්ක් පර්මිට් එක ආවයින් පස්සේ ඉතින් මං කිව්වා කාලය බොහෝ වෙලාවට වර්ක් පර්මිට් එකක් දැම්මම සමහර වෙලාවට අවුරුද්දක කාලයක් යන්න පුළුවන්. මාස 7-8 වරක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවල් තියෙනවා. සාමාන්‍යයෙන් ඔය මම කියන්නේ වෙන්න පුළුවන් දේවල්. සමහර විට මාස 4-5 ඉක්මනට වර්ක් පර්මිට් එන වෙලා තියෙනවා. නමුත් වර්ක් පර්මිට් ආවයින් පස්සේ ආයි දාන්න ඕන අපොයින්ට්මන්ට් ලංකාවේ තියෙන එම්බසිට වීසා ගහන්න. ඒ වගේම තමයි ෆැමිලි වීසා වලත් ඒ විදිහම තමයි අපොයින්ට්මන්ට් එකක් අරගෙන ආයි යන්න ඕන එම්බසියට වීසා ගහන්න පොතට. ඉතින් වර්ක් පර්මිට් එකකට තමයි කපල් වීසා එන්නේ. එම්බසියට වීසා අයදුම් කරලා ඒක එම්බසියේ වීසා ඉන්ටර්විව් එකක් තියෙනවා. ඉතින් අර ෆැමිලි වීසා එකක් දානකොට එම්බසි ඉන්ටර්විව් එක 99%ක්ම පාස් වෙනවා. මොකද ඒකේ ගැටලුවක් වෙන්නේ නැහැ. ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි අර කපල් වීසා එකක් දැම්මහම අපිට ටිකක් තියෙනවා රිස්ක් එකක් ඉතින් තියෙනවා. නමුත් ඒකට හරියට ප්‍රැක්ටිස් කළා ගියාම ඒක පාස් කරගන්න පුළුවන්. මොකද වර්ක් පර්මිට් වලට යන්නේ ඉතින් ඒකේ අදාළ තොරතුරු ඒවට කම්පැනිට අදාළ ප්‍රශ්න ටික ඒ වගේම තමන් ගැන යන රට ගැන රුමේනියාව ගැන විස්තර ටිකක් එතකොට අදාළ රැකියාවේ එක්ස්පීරියන්ස් එක රැකියාව එතකොට රුමේනියාව ගැන තොරතුරු මේ වහනවා. ඉතින් එම්බසි ඉන්ටර්විව් එකේදී ඒ ටික කරගන්න පුළුවන්. එම්බසි ඉන්ටර්විව් එක ඊට ඉතින් අපි එම්බසි ඉන්ටර්විව් එකට පේස් කරන්න ඕන. එම්බසි ඉන්ටර්විව් එකේදී ඒක සමත් වුණාම තමයි අපිට රුමේනියාවට එන්න ලැබෙන්නේ. ඉතින් ඔය ටික තමයි. එතකොට වියදම ගැන කතා කරොත් කපල් ජොබ් එකක් සඳහා සාමාන්‍යයෙන් ලක්ෂ 28ක් මිනිමම් අවමේ ලක්ෂ 28ක් විතර යනවා දෙන්නෙක්ට එන්න. ඉතින් එක්කෙනෙක්ට ලක්ෂ 14යි සමහර විට මේට වඩා අඩු වෙන්නේ නැහැ. මේට වඩා වැඩිවීමක් වෙන්න පුළුවන් ලක්ෂ 30 32 වගේ වෙනවා දෙන්නෙක්ට යන්න. ඉතින් ෆැමිලි වීසා එකක් සඳහා යන කොස්ට් එක
ඒජන්සි ගාස්තු සහ මේ තියෙන සර්විස් එකකට ඒවා යන කොස්ට් එක ගොඩක් අඩුයි. අරකත් එක්ක බලුවම ඊට වගේ භාගයක් විතර මුදලක් තමයි යන්නේ. එම්බසි ෆී එක ඒ වගේම කවුරු හරි කෙනෙක් කරහා අයදුම් කරොත් අපි උදාහරණයක් විදිහට දැන් ෆැමිලි වීසා එක අයදුම් කරන ආකාරයක වෙන ෆැමිලි වීසා අයදුම් කරන අය ඉන්නවා රොමේනියාව ඇතුළත. ඒ වගේම ඒ වගේ කෙනෙක්ගෙන් ඒ සර්විස් එකක් ලබා ගත්තොත් ඒ වගේම තමයි අපි ඒ ආයතනයේ ඉන්න ආයතනයේ ඩොකියුමන්ට් හදන කෙනෙක්ගෙන් නැත්නම් ඔයා තනියම ගිහිල්ලා මේ වැඩේ කරගන්න පුළුවන් ලෝයර් කෙනෙක්ගේ සපෝට් එකක් ගත්තොත් ඒ ලෝයර් charges ඒවත් එක්ක බැලුවා කොහොම බැලුවත් අර ඒජන්සි වලට යන කොස්ට් එකට වඩා අඩු කොස්ට් එකක් තමයි යන්නේ ෆැමිලි එකක් විදිහට රුමේනියාවට ගෙන්න ගන්නකොට. නමුත් ඒ කොස්ට් එක ඔයාට අඩු වුණාට ඔයාගේ බැංක් ඩිපොසිට් එක ඒවා සහ ඔයා රෙන්ටල් කොන්ත්‍රාත්තුවට අනිවාර්යෙන් ඔයා එදා ඉඳලා රෙන්ට් කරන්න ඕන ඒවට මාසිකව ගෙවන්න සිදු වෙනවා. ඕක විතරයි ෆැමිලි වීසා එකක් විදිහට වෙන්නේ. නමුත් කපල් වීසා එකක් සඳහා අනිවාර්යෙන්ම අපි මුදල් ගෙවන්න ඕන ඒජන්සියට. ඒ ඒජන්සියට හරි රුමේනියාවට අයදුම් කළා මෙහෙ ඉන්න කෙනෙක් කරා අයදුම් කරා කිසි අනිවාර්යෙන් කට්ටිය නිකම් මේව කරන්නේ මුදල් ගෙවන්න සිදු වෙනවා. දැන් ඉතින් ඔයාලට දැන් ඕකෙන් පැහැදිලි වෙන්නේ නැති වියදම කොහොමද කියන එක වියදම සහ එතකොට මේ සඳහා ගතවන කාලය මොකක්ද කියන එක මේ සඳහා යන කාලය ඇත්තටම කිව්වොත් අඩුයි ෆැමිලි වීසා එකක් අයදුම් කරලා රුමේනියාවට එන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔයාට ඉක්මනින්ම ඔයාගේ සහකාරිය එහෙමත් නැත්නම් ඔයාගේ ළමේ කවුරු හරි ඉක්මනටම ගෙන්න ගන්න ක්‍රමයක් අවශ්‍ය නම් ෆැමිලි වීසා එක තමයි රෙකමන්ඩ් කරන්නේ. ඒ වගේම කපල් එකක් විදියට මං කියවනේ ඔයා දෙන්නෙක් අයදුම් කරොත් ලක්ෂ 30ක් යනවා කියලා. ඉතින් මේකට තව ක්‍රමයක් තියෙනවා. ඉස්සෙල්ලා එක්කෝ බෝයි යනවා මෙහෙට නැත්නම් ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි වෙනවා දෙන්න ඇවිල්ලා ඉවරලා ඊට පස්සේ දෙන්නගෙන් එක්කෙනෙක් ඇවිල්ලා ඉවරලා මෙහෙට ඊට පස්සේ එයා රැකියාව කළා ඊට පස්සේ එයාගේ පාර්ට්නර් මෙහෙට ගන්න පුළුවන්. එතකොටත් මේක කරගන්න පුළුවන්. එයා ඉන්න ආයතනයේ රැකියාවක් තිබුණොත් නැත්නම් වෙන ආයතනයකට වර්ක් පර්මිට් එකක් විදිහට ගෙනල්ලා ඉවරලා එහෙම කරන්නත් පුළුවන්. නැත්නම් මෙහෙට ඉස්සෙල්ලා මෙයා ඇවිල්ලා වයිෆ් අර විදිහට ෆැමිලි එකක් දාලා ගන්න පුළුවන්. හරි. ඉතින් දැන් රුමේනියාවටත් ආවා. ඔන්න දැන් අවසානයේ රුමේනියාවට ආවයින් පස්සේ මොකද වෙන්නේ? ෆැමිලි වීසා එකක් විදිහට රුමේනියාවට ආවයින් පස්සේ ඉතින් හැමෝටම එන්ට්‍රි වීසා එක දින 90ට සහ දින 180ට ලැබෙනවා. කපල් එකක් විදිහට කියන්නේ වර්ක් පර්මිට් එකක් විදිහට වැඩ කරන්නේ කට්ටියනවා. මෙයාලා එනවා ඩිපෙන්ඩ් වීසා විදිහට. ඉතින් මේකට රුමේනියාවට ආවයින් පස්සේ රුමේනියාවේ තියෙනවා මාස 3කින් පස්සේ අනිවාර්යයෙන්ම මෙහි රැඳී සිටින ID කාඩ් එකට අයදුම් කරන්න ඕන. ඉතින් රැඳී සිටින මාස 3 මාස 4 වගේ අතුලත අයදුම් කරන්න ඕන. ඒ සඳහා සමහර වෙලාවට ඔයාලා අයදුම් කරන්න ලෝය කෙනෙක් තෝරගත්ත නම් ෆැමිලි වීසා වලින් ඒ කට්ටිය අයදුම් කරනවට ආය මුදලක් ඔයාලගෙන් ලබා ගනිවි. ඒ වගේම එහෙමත් නැත්නම් ඒ අදාළ ආයතනයෙන් ඒ සහ ඔයාලා ඒ කට්ටියත් එක්ක කොන්ත්‍රාත්තුවකට ගියොත් ඒ කට්ටිය ඒවත් කරලා දෙනවා කියලා. ඉතින් ඒ කට්ටියට ප්‍රශ්නයක් නැහැ අයදුම් කරන්න පුළුවන්. ඉතින් අයදුම් කරන්න පුළුවන් වුණාට ඒ සඳහා ඔයාලා ආයෙත් බැංක් ස්ටේට්මන්ට් එකක් පෙන්වන්න වෙනවා මුළු මේ අවුරුද්දක් සඳහා රුමේනියාවේ දැනට පවතින ඒ කාලේ පවතින මිනිමම් සැලරි එක පෙන්වන්න වෙනවා. මිනිමම් සැලරි එක අවුරුද්දකට පෙන්වන්න වෙනවා. අපි කියමු දෙන්නටම පෙන්වන්න වෙයිද කියලා දන්නේ නැහැ. එක්කෙනෙක්ට නම් ඉන්නේ හස්බන්ඩ් නම් ඇවිල්ලා තියෙන හස්බන්ඩ්ට පෙන්වන්න වෙනවා. ළමයෙක් ඇවිල්ලා ඉන්නවා නම් ළමයට හස්බන්ඩ්ට දෙන්නටම මුළු අවුරුද්දකම පෙන්වන්න වෙනවා. ඒ සඳහා ඉතින් ඔයා වැඩ කරන ආයතනයක් ඉන්නවා නම් ඒ ආයතනයේ ප්‍රධානියාගේ උදව් ලබා ගන්න පුළුවන්. එක ඒ වගේම බැංකුවත් එක්ක කතා කරලා මේ සඳහා කරගන්න පුළුවන්. ඉතින් ෆැමිලි වීසා එකක් අයදුම් කරන්න කලින් මේවා කරගන්න විදිහ ක්‍රමවේදයක් හදලා අයදුම් කරන්න. මොකද ඒකෙන් ඔයාට තියෙන ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්. ඉතින් කපල් එකක් විතර රුමේනියාවට ආවයින් පස්සේ ඔයාට ඒවා වර්ක් පර්මිට් එක අයදුම් කරලා ඔයා එනවා නම් ඒ ආයතනය මගින් ඒ TRC කාඩ් එක ටෙම්පරරි රෙසිඩන්ට් පර්මිට් එක හදලා දෙනවා. ඒ සඳහා ඔයාට මුදල් ගෙවන්න අවශ්‍ය නැහැ. ආපු දවසේ ඉඳලා ඔයාට රැකියා කරන්න පුළුවන්. ඉතින් ෆැමිලි එකක් විදිහට ආවයින් පස්සේ ඉතින් ID කාඩ් එක අරගෙන තැන් පස්සේ එයාටත් වැඩ කරන්න පුළුවන්. ඉතින් වැඩ කරන්න වෙනම ඔතෝරිටි බලතලයක් ගන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒකත් ඔයාට එහෙම වැඩ කරන්න ඔතෝරිටි බලතලයක් කියන එකෙන් අදහස් කරන්නේ මම වර්ක් පර්මිට් එකක් අවශ්‍ය නැහැ කියන එක. කොන්ත්‍රාත් එකක් ගහගෙන වැඩ කරන්න පුළුවන් කියලා. ඉතින් ඒකත් ඔයාට 100% කන්ෆර්ම් කරගන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන්
කෙලින්ම ගිහිල්ලා ඉමිග්‍රේෂන් අදාළ තමන් අදාළ සිටි එකේ ඉමිග්‍රේෂන් එකෙන් ගිහිල්ලා අහන්න එහෙම වැඩ කරන්න පුළුවන්ද නැත්නම් ඒ සඳහා වෙනම ආයුධම් කරන්න ඕනද වැඩ බලපත්‍රයක් සඳහා කියලා. ඉතින් මම බලපු මූලාශ්‍රවල නම් සඳහන් කරලා තිබුණේ වැඩ බලපත්‍රයක් අවශ්‍ය නැහැ කියලා. ඩිපෙන්ඩ් වීසා එකක් ඇවිල්ලා රුමෙනියාවට ආවයින් පස්සේ එයාට වැඩ කරන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි මම මේ පැබිලි වීසා ආයුධම් කරපු කට්ටියගෙනුත් මම ගොඩක් දෙනාගෙන් තොරතුරු අහගත්තා මේ යන කාලය යන වියදම් ටික සහ ඒව ටික. ඉතින් ඒවා මූලාශ්‍රවටගෙන් තමයි වීඩියෝ එක කරේ. කපල් වීසා ගැන ඉතින් මට දැනුමක් තියෙනවා. මොකද මමත් රුමෙනියාවට ආවේ කපල් එකක් විදිහට. කපල් වීසා එකක් විදිහට. කපල් එකක් කියන්නේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ආවේ මම රුමෙනියාවට එනකොට මීට අවුරුදු 7කට කලින්. ඉතින් මට ඒ එක්ස්පීරියන්ස් එක තියෙනවා. ඉතින් කපල් එකක් විදිහට ආව කියන්නේ අපි හස්බන්ඩ් කපල් කියන එකෙන් තේරුම් ගන්න හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කියලා ළමයි නැතුව මෙහෙට ආව කියන්නේ ළමෙක් මෙඩිකල් ආව කියන්නේ එකත් කපල් වීසා එකක් විදිහට. බෝයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් ආවත් ඒ විදිහටම තමයි. නමුත් ඉතින් ඔයාට ආව දවස් ඉඳලම හම්බ කරන්න පුළුවන්. එතකොට පඩි දෙකක් ඔයාට ලැබෙනවා. ඉතින් එක්කෙනෙක් හම්බ කරනවට වඩා ලොකු වැටුපක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ෆැමිලි වීසා ඇවිල්ලා ඉතින් ඔයාට අර ළමයි ඉන්නවනම් ළමයෙක් එක්ක ආවනම් ඊට පස්සේ ළමයා බලා ගන්න කවුරු හරි ඕන පොඩි ළමයි ඉන්නවනම් එතකොට වයිෆ්ට වැඩ කරන්න ටිකක් අපහසු වෙනවා. ඉතින් දෙන්නෙක් ලොකු ළමයි ඉන්නවනම් වැඩ කරන්න පුළුවන්. ඉතින් ළමයින්ට ඉස්කෝලේ යන්න ඒ වගේ දේවල් වලට වැඩ කරන්න සිදු වෙනවා. ඉතින් රොමේනියාවේ ඉස්කෝල තියෙනවා, රජයේ පාසල් තියෙනවා. ඒවට කිසිම අය කිරීමක් කරන්නේ නැහැ. ඒවා නිකන් යන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඒ හා සම්බන්ධව ඉතින් ලැන්ග්වේජ් එක රුමෙනියන් ලැන්ග්වේජ් එකෙන් යන්නේ. ඉතින් ඉංග්‍රීසි භාෂාවක් විදියට විෂයක් විදියට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍ය ඉන්ටර්නැෂනල් ස්කූල් එකක මිනිමම් රුමෙනියාවේ බුකරෙස්ට්වට නම් සාමාන්‍ය යූරෝ 817 අතර මුදලක් යනවා මාසෙකට. ඉතින් ලොකු කොස්ට් එකක්. ඒ වගේම තමයි අර මම කිව්ව රෙන්ටල් කුලිය ගෙවන්න ඕන මාසෙකට. ඒවා ඒ හා සමානවම එතකොට එක්ස්පෙන්සස් මන්ත්ලි යන සාමාන්‍ය ඒවා කෑම සඳහා ඒ වගේම අනිකුත් සියලුම දේවල් වතුර බිල් එතකොට බිල් ටික ලයිට් බිල් සමහර විට ඉන්ටර්නෙට් මේ සියලුම දේවල් අපිට තනියමම විඳදරා ගන්න වෙනවා. ඉතින් ඒක නිසා යන කොස්ට් එක පැත්තෙන් වැඩි. ඒ වගේම තමයි කපල් වීසා එකක් විදිහට ආවොත් අර වර්ක් පර්මිට් එකට ආවොත් එයාට පඩි දෙකක් දෙන්නටම ලැබෙනවා. ආපු දවස් ඉඳලම ඉන්න තැනක් කම්පැනි මගින් ලබා දෙනවා. ඒ වගේම ෆුඩ් කාඩ් උත් ලබා දෙනවා. ගොඩාක් ආයතනවල ඒ වගේම කෑම ලබා දෙනවා. ඉතින් සැලරි එක යාට ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මේ පැත්තෙන් ටක් ගාලා ඒ කට්ටියට ග්‍රෝ වෙගෙන යන්න පුළුවන්. මම මෙතනින් අදහස් කරන්නේ මේ යන එක්ස්පෙන්සස් ටික මේ යන වියදම් ටික ඔයාට පැහැදිලි කරන්න නැතුව මේ ෆැමිලි වීසා වලින් ඇවිල්ලා සාර්ථක වෙන්න බෑ කියන එක නෙවෙයි. සාර්ථක වෙන්න පුළුවන්. ඒව ගොඩාක් අය මෙහෙට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මෙන්න මේ දේවල් සිදු කරන්න වෙනවා. ඉතින් ඒ වගේම තමයි ෆැමිලි වීසා වලින් ඇවිල්ලා ලංකාවට ගිහිපු අයත් ඉන්නවා සහ මේ රටේ ඉන්න බැරුව වෙනත් රටවල් වලට ගිහිපු අයත් ඉන්නවා. ඉතින් ඔයාලට මේවා පබ්ලිෂ් වෙලා නැතුව වෙන්නේ නැති දැනගන්න නැතුව වෙන්නේ නැති ඉතින් ෆැමිලි වීසා එකක් ආයුධම් කරනවා නම් මොනවද ලැබෙන වාසි මොනවද ලැබෙන අවාසි ඒ වගේම තමයි වර්ක් පර්මිට් එකක් විදියට අර හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වෙනවා නම් ඒ කට්ටියට ලැබෙන වාසි මොනවද කියලා දැන් ඔයාලට තේරෙන්න පුළුවන්. ඒ වගේම තමයි හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් රුමෙනියාවට ආවයින් පස්සේ ඒ කට්ටියට ළමෙක් හදන්න පුළුවන් රුමෙනියාව ඇතුළත. ඉතින් ඒ අදාළ ආයතනයත් එක්ක සුවදව ඒ දේවල් කටයුතු කරගන්න පුළුවන්. ඒකෙනුත් එයාට බෙනිෆිට් ගොඩක් ලැබෙනවා. ඉතින් පැහැදිලි ඇති. ඉතින් ලොකු කාලයක් ගත්තා මම මේ වීඩියෝ එක එක්ස්ප්ලেইন කරන්න. ඉතින් ෆැමිලි වීසා එකක් විදිහට එන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට වැදගත් වෙන්නේ නැති. ඒ වගේම කපල් ජොබ් එකක් විදිහට ඉන්න අය බලාපොරොත්තු වැදගත් වෙන්නේ නැති. මොකද දැන් ඔයාලට තේරෙනවා ඇති අර වගේ ලොකු මුදලක් කපල් ජොබ් එකක් විදිහට දීලා එන්න බැරි නම් එක්කෙනෙක් ඉස්සෙල්ලා ඇවිල්ලා ඊට පස්සේ අනිත් එක්කෙනා ගන්න පුළුවන්. ඒ වගේ පොඩි ට්‍රික් ගන්න පුළුවන්. ඉතින් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් සියලු දෙනාටම සුබ දවසක්.